ආයිබෝවන් මං අද මෙතැනට පැමිණියේ මගේ දැන් YouTube channel එක අවුරුද්දක් වෙනවා. අත් කියන්නේ මේ පවිච්චි 6 වෙනිදාට අවුරුද්දක් වෙනවා හරියටම. ඒ කියන්නේ ඉතාමත් හරි සතුටුයි. මොකද 3300 ගණක් මගේ වීඩියෝ බලලා තියෙනවා. ඒ වගේම 93ක් ලයික් කරලා තියෙනවා. සබ්ස්ක්‍රයිබ් 18ක් කරලා තියෙනවා. ඒ වගේම ඔක්කොම සබ්ස්ක්‍රයිබ් 18ක් එයාගේම ෂෙයා කිරීම 1500ක් අතර වැටලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ සින්දු අහපු සියලුම දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම තවම ස්තුති කරන්න කැමති මේ YouTube channel එක හදන්න උදව් කරපු අපේ සර්ටක්, ඒ වගේම මයින්ට් සර්ටක්, ඒ වගේම මේ YouTube channel එක හදන්නට කියන්නේ WhatsApp හරහා මේක කොහොමද ගෙනියන්නේ කියලා උදව් කරපු අපේ ඉන්දික මල්ලි කියන්නේ හයිඩ්‍රාමිනියකේ මාත් එක්ක ආරක්ෂක නිලධාරියෙක්ද වැඩ කරපු ඒ ඉන්දික මල්ලිටත් මම මේ වෙලාවේ බොහොම ස්තුතියි ප්‍රකාශ කරනවා. ඒ වගේම මට මේ සේරුව හම්බුනේ එතුමා මේ හයිඩ්‍රාමිනියක එක්තරා නාට්‍යයක රංගපාන්න ඇවිත් ඉන්නකොට තමයි මට සේරුව හම්බුනේ. එතකොට මේ ආරක්ෂක නිලධාරියෙක්ද වැඩ කටයුතු කරේ හයිඩ්‍රාමිනියකේ. එතකොට තමයි සේරුව හම්බුනේ. සේර්ට මම කතා කරලා මට ආසාවක් තිබ්බා YouTube channel එකක් ආරම්භ කරන්න. ඒ ආරම්භ කර මම සේර්ට කලකව සේර් මට YouTube channel එකක් ආරම්භ කරන්න ඕනේ. ඒ හින්දා සර් මම මොකද ඒකට කරන්න බෑ. සර් පස්සේ කිව්වා හරි මං කෝල් එකක් දීලා බලන්නම් පුතා කියලා නම් කතා කරේ. ඉතින් පුතා මම පොඩ්ඩක් බලන්නම් කියලා බලලා ඒ වෙලේ දවස් මතකයි දවස් 2කට හරි 3කට කලින් සර් මට මේ කෝල් එකක් දුන්නා පුතේ මේව තමයි කරන්න ඕනේ කියලා. කරන් පස්සේ මම දැම්මේ පළවෙනි ගීතය තමයි සෝමසිරි මැදගෙදර මහත්මයාගේ ඉස්සර බැඳිපෙම ගීතය. මොකද ඒ වෙලේ මට පළවෙනි වීඩියෝ දාන්න ගියා මයික් එකක් තිබුණේ නැහැ. ඉතින් මයික් එකක් තිබුණේ නැත්නම් මේ ෆෝන් එක බලලා තමයි මම වීඩියෝ එක දැම්මේ. ඉතින් හරි සතුටුයි. ඒ සින්දුව 500 ගාණක් 500 මං හිතන්නේ දැනට 583 දෙනෙක් ඒ ගීතය අහලා තියෙනවා. ඒ ගීතේ ලයික් 9ක් වැටලා තියෙනවා. සබ්ස්ක්‍රයිබ් වැටලා තියෙනවා. ඒ වගේම මට ලයික් කරපු, ඒ වගේම මට මගේ වීඩියෝ ෂෙයා කරපු, ඒ වගේම මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරපු ඒ සියලුම දෙනාටම මම මේවර ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. අපි නැවතත් ඉදිරියට වීඩියෝ දාන්න මම සූදානම් කරලා තිබෙනවා. නැවතත් මගේ වීඩියෝ බලන්න කියලා මගේ සියලුම දෙනාගෙන්ම මම ඉල්ලීමක් කරනවා. එතෙක් ඔබට ඒ වගේම ඉල්ලීමක් කරනවා 2025 ජූලි මාස 6 වෙනිදා තමයි මගේ YouTube channel එක ආරම්භ කරේ. එතකොට මේ මාස 6 වෙනිදාට මේ පවිච්චි එදාට මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒ සියලුම දැන් සමාවිල් වෙනවා. ඒ රාජකාරියින්ද අද මම වීඩියෝ එකක් දැම්මා. ඉතින් මේ වීඩියෝ එක බලලා ෂෙයා කරන්න ගියාම සියලුම දෙනාටම ඉල්ලීමක් කරනවා. ඉතින් මගේ YouTube channel එකට මේ පවිච්චි 6 වෙනිදාට හරියටම අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්ද තුලින් මාත් එක්ක හිටපු 3300 ගණන් හිටපු සියලුම දෙනාටම ඉදිරියට මගේ වීඩියෝ බලන සියලුම දෙනාටම මම මේවර ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මට තවත් ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. මට ලොකු සහායක් ලබා දුන්නා. ඒ තමයි WhatsApp හරහා මගේ යාළු මිතුරියන් මට හොඳ සහායක් ලබා දුන්නා. අඳුරන කට්ටිය හිටියා. අඳුරන්නේ නැති කට්ටිය හිටියා. සමහරක් අවස්ථාවලදී මම නම්බර හොයලා ගැව්වන් පස්සේ ඒ ගැව්වම නම්බර එකේ ඒ WhatsApp වලින් හිටපු යාළුවන්ටත් මම සමහරක් යාළුවන්ට කතා කරලා කියනවා කමක් නැද්ද මේක දැම්මට කියලා. ඒකොල්ලෝ මට කමක් නැහැ කියලා අවුලනේ කරපු උදව් කරපු සියලුම දෙනාටමත් මම මෙවර මේක ස්තුතිය ප්‍රකාශ කර ගන්නවා. ඉතින් ඒ සියලුම දෙනාටම ස්තුති කරනවා. ඒ වගේම මේ පවිච්චි 6 වෙනිදාට මේ මගේ YouTube channel නැත්නම් රත්නායක මියුසික් channel එකට අවුරුද්දක් වෙනවා. එතෙක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා.